Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ vlog එකෙන් මම අරගෙන ඉන්නේ මගේ අවුරුදු දවස්වල පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක්. මේ ළමයි 14 වෙනිදා උදේ මම මේ ඉන්නේ 13 වෙනිදා 24 hour duty කරලා, ඒ කියන්නේ night shift එකක් කරලා ගෙදර එන ගමන් ඔයාලට මට කියන්න බැරුව ගියානේ මම වැඩ කරන්නේ government hospital එකක. ඉතින් ඔන්නෝම එද්දී මම නෙළුම් මල් දෙක තුනකුත් ගත්ත ළමයි. ඇත්තටම මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මම නෙළුම් මලුත් අරගෙන එන ගමන් ඔන්න ඔය පේන අරලිය ගහෙන් මල් දෙක තුනකුත් කඩාගෙනමයි ආවේ. ඉතින් ගෙදර ඇවිල්ලා ටක් ගාලා අපි කැම මේසෙ ලෑස්ති කරා. මට ඉතින් ළමයි ලිපගිනින් මොලවන වෙලාවට නම් ඉන්න බැරුව ගියා. ආහාර අනුභවයේ කරන නැකත වෙද්දී නම් මම ගෙදර ඇවිල්ලා හිටියේ. ඉතින් ඔන්න ඔය බලන්නකෝ මේ ඉන්නේ මගේ චූටි සුරංගනාවි. මේ සුඩ නැගගෙන කරන දේ බලන්නකෝ ඉතින්. ඉතින් අපි ඔන්න ඔය විදිහට කෑම මේසෙ ලෑස්ති කරලා ආහාර අනුභවය කරන එකතට කෑම කෑවා. ඊට පස්සේ ඉතින් හැමෝම කරන දෙයක් නේ අලුත් අවුරුද්දේ ෆොටෝස් ගන්න එක. අපේ පුංචි පවුලත් එකතු වෙලා මෙන්න මේ විදිහට ෆොටෝස් ගත්තා. ඒ ෆොටෝස් ගද්දී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ළමයි මේ තියෙන්නේ. ඉතින් ළමයි එදා දවසේ පන්සල් ගියේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් නේ. ඉතින් අපි එදා හවස පන්සලොත් ගියා. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ 15 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු දවසට පහුවෙනිදා. බලන්නකෝ ලොකේෂන් එක හරිම ලස්සනයි නේද? ඉතින් මෙන්න මේ ලස්සන ලොකේෂන් එක පාස් කරලා අපි ගියා අවුරුදු උත්සවයක් බලන්න. ඇත්තටම ඉතින් යද්දී නම් ටිකක් හවස් වුණා. අවුරුදු උත්සවයට යද්දී ඒකේ තරඟ නම් ගොඩක් ඉවර වෙලා තමයි තිබ්බේ. ඉතින් මට ගන්න හම්බුනේ ඔන්න ඔය ඈතින් පේන කොට්ටපොර එකයි. ඊට පස්සේ සංගීත පුටු තරඟේ තිබ්බා. ඒකේ වීඩියෝ ක්ලිප් එකකුයි තමයි මම ගත්තේ. ඔයාලට බලන්න මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. හැබැයි ඉතින් සංගීත පුටු තරඟේ අපිට තරඟයක්ද කියලා පැහැදිලිව හොයාගන්න බැරි තරමටම සෙනග නම් ගොඩක් හිටියා. මම පුළුවන් තරම් පරිම try කරලා ටිකක් විතර පැහැදිලි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප් එක. ඔයාලටත් පේනවා ඇතිනේ මෙතන සෙනග නම් ගොඩාරියක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු උත්සවයේ වීඩියෝස් ටික තියෙන්නේ. මම එන ගමන් මෙන්න මේ ගහෙන් රස චෙරි ගෙඩි දෙක තුනකුත් කඩාගත්තා. ඇත්තටම මම නම් ඉතින් මේ වගේ කෑම කන්න ගොඩාක් ආසයි. ඔයාලා නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් මම ඔය ඉදිලා තියෙන රතු පාට වෙලා තියෙන ගෙඩි ටිකක් කඩාගෙනම තමයි ගෙදර ආවේ.
ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි අපේ අලුත් අවුරුදු දවස් ටික ගත වුනේ. ඉතින් ඔයාලගේ අලුත් අවුරුද්ද කොයි විදිහටද ගත වුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරන්නයි හදන්නේ. මතක ඇතුව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.